සමාගතානි මුන්මා යාළුවනේ ඔන්න ඉතින් අද අපි ඔයාලා එක්කන් යන්නේ පානුදුරේ වෙසක් බලන්න. ඉතින් අපි පළවෙනි යනම ගියේ පානුදුරේ රන්කොත් විහාරයට. ඔයාලට මේ පන්සල හොයාගන්න අමාරු වෙන්නේ නැහැ. පානුදුර ටවුන් එකේම තමයි තියෙන්නේ. ඉතින් ඔන්න අපිට පානුදුර කියලා කිව්වට පස්සේ මුලින්ම මතක් වෙන පන්සලක් තමයි මේ රන්කොත් විහාරය කියලා කියන්නේ. ඒ කියන්නේ ගොඩක් ඓතිහාසික ඉතිහාසයක් තියෙන, ගොඩක් පරණ මතකයක් තියෙන පන්සලක් තමයි මේ රන්කොත් විහාරය කියලා කියන්නේ. ඉතින් ඔන්න හැම පාරකම වගේ මෙදා පාරත් වෙසක් මංගල්‍යය නිමිති කරගෙන මේ පන්සලත් ගොඩක් ලස්සන වෙලා තිබ්බා. ඉතින් යාළුවනේ ඔයාලට මෙහෙට ආවට පස්සේ ගොඩක් නිදහස් නිස්කලංක පරිසරයක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ අපි මේ පන්සලට විශේෂයෙන්ම ආවේ කියලා කියන්න බැරි වුණානේ. ඉතින් අපි අද රන්කොත් විහාරයට ආවේ අටවිසි බුදුරජාණන් වහන්සේලාට බෝධි පූජාවක් තියන්න. ඉතින් කට්ටිය මැරටි ගණන් කරගෙන යන ගමන් තමයි තියන්නේ. ඉතින් ඒ වැඩවලට සපෝට් එකක් දීලා අපි යමු පහලට පහන් පත්තු කරන්න. ඉතින් යාළුවනේ මේ තමයි මම පානුදුරේ ඉඳලා වෙසක් අසිරිය බලපු පළවෙනි අවුරුද්ද. ඉතින් වීඩියෝ එක ඉස්සරහට බලන්නකො තව කොච්චර ලස්සන දේවල් පානුදුරේ තියෙනවද කියලා වෙසක් එකට. ඉතින් මේ විදිහට අපි බෝධීන් වහන්සේ නාවලා මල් පහන් හඳුන්කුරු ගිලන්පස හැමදේම බුදුහාමුදුරන්ට පූජා කරලා අපේ බෝධි පූජාව සාර්ථකව ඉවර කරගෙන ඉවර වෙලා අපි ගියා ඉක්මනින්ම පානුදුරවට තියෙන ලස්සන බලන්න. ඉතින් රන්කොත් විහාරයට එහා පැත්තෙන් තිබුණ පහක් එකේ තිබ්බ මේ තොරණ මහා මයුර ජාතකයේ පෙන්වනවා. ඉතින් මේ තියෙන්නේ පානුදුර බස් ස්ටෑන්ඩ් එක ගාම තියෙන මේ බුද්ධ ප්‍රතිමාව ලස්සනට හැඩවෙලා තිබෙ විදිය. ඉතින් යාළුවනේ දැන් අපි මේ යන්නේ ගල්ගොඩ මහා විහාරයට. ඉතින් යාළුවනේ මේ වගේ ලස්සන කුඩු ගොඩකින් මෙහි තිබුණ වෙසක් කලාපයත් ගොඩක් ලස්සන වෙලා තිබ්බා. ඉතින් යාළුවනේ විශේෂයෙන්ම මේ තොරණ ගැන කියන්න ඕනේ මේක ඩිජිටල් තිරයක තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම මේකේ තියෙන අර වහින ගතිය, අකුණු ගාන ගතිය, ඒ හැමදේම අපිට ඒ වෙලාවෙම ෆීල් වෙන විදිහට ඒ ෆීලින් එක අපිට ඒ විදිහටම දැනෙන විදිහට තාත්වික මාර ලස්සනට නිර්මාණය කරලා තිබ්බා. යාළුවනේ ඉතින් තුන්බිය භයංකාරය ගැන තමයි මේ තොරණ තියෙන්නේ. ඔයාලටත් තොරණේ සවුන්ඩ් එකෙන් ටිකක් මං අහන්න දෙන්නම් මෙහෙම. කරනු විසාරා මහනුවර සිසාරා විජිපෙන් ඉසින ආකාරයයි මේ තොරණේ දොස්තුන් රූපරාමයෙන් දැන් අපට පෙනෙන්නේ. යානි දබෝතානි සමාගතානි මුන්මානි වායානි වන්තලික්කේ ඉන්පසු විශාලා මහනුවර වෙලාගත් විල්සනය නැත්නම් දුම්පික්ෂය සහ මුලින්ම දුර වූ අයුරු ඔබට දැක බලා ගන්න පුළුවන් මේ හාත්පස දිදුලමින් පැපලෙන තොරණේ 13 වන රූපරාමෙන්.
අවසානයේ ගෞතම බුදුරජාණන් වහන්සේ දිසාලා මහනුවරට නැවත වරක් වැඩමවා වැසියන්ට ධර්ම දේශනයක් කළා පින්වතුනි. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ තේ තොරණම තමයි මාරම ලස්සන විදියට මාරම ලස්සන රටා ටිකක් තිබ්බ මේ තොරණ. ඉතින් අපි තොරණ බල්ල ඉවර වෙලා ඊගාවට ගිය යමලෝකේ බලන්න. ඉතින් අනිත් තැන් වලට වඩා මේකත් විශේෂයි. මොකද කිව්වොත් එහෙම දැන් අනිත් තැන් වල එහෙම අපිව බය කරන්නනේ ඉන්නේ කට්ටිය. ඒ කට්ටිය ඇවිල්ලා අපිව බය කරනවා, කෑ ගහනවා, ඒ වගේ දේවල්නේ. එතකොට මේ අපායේදී අපිට ඒ අපායේ ගියාට පස්සේ තියෙන ෆීලින් එක ඒ විදිහටම අපිට දීලා තිබ්බා. ඉතින් බැලුමටම අපිට බලා ගන්න පුළුවන් අනිත් හැම දෙයකටම වඩා විශේෂ විදිහට අර ඒ අත්දැකීම අපිට ඒ විදිහටම තාත්විකව ලබා දෙන්න ඒ නිර්මාණකරුවෝ ගොඩක් මහන්සි වෙලා තිබ්බා කියන එක නම් අපිට ගොඩක් හොඳට ඒක තේරුණා. ජීවත් සිටියදී මල් කැකුළු වැනි දරියන් විනාශ කළා නේද? ඒ නරයා ඉතින් යාළුවනේ ඔන්න විදිහට තමයි අපාය ලස්සනට තාත්විකව නිර්මාණකරුවන් විසින් නිර්මාණය කරලා තිබ්බේ. ඉතින් ඕන දැන් අපි මේ යන්නේ පානුදුරේ තියෙන ලොකුම තොරණ බලන්න. ඉතින් මේ අවුරුද්දේ තරක් නෙමෙයි. ඔයාලට මතක ඇතිනේ ගිය අවුරුද්දේ කියන්නේ 2024 අවුරුද්දේ ලංකාවේ තිබ්බ ලොකුම තොරණ තිබ්බේ පානුදුරේ කියලා. ඉතින් ඒ වගේම තමයි මේ අවුරුද්දේ විශේෂත්වයක් තියෙනවා මේ තොරණේ. ඉතින් ඕන ඔයාලම බලන්න මොකක්ද විශේෂත්වය කියලා. මාය වීසි කරනු ලැබුවා උඩුකුවනට. අර මොකද මේ සිද්ධ වෙන්නේ? මේ බලන්න තොරණේ දෙපස තියෙන මනරම් වීණාදකේ තත් බින්දෙනවා. පුදුමයක්. මහා පුදුමයක්. ඇත්තමයි. කොහොමද හිතාගන්නේ වෙසක් තොරණක මේ වගේ දේවල් සිදු වෙනවා කියලා? අර බලන්න මේ විශ්මයජනක තොරණේ වටේට තියෙන වලාකුළු අතරින් කවුද අර මතුවෙන්නේ? දිව්‍ය සලපිලියෙන් සැරසිලා දිව්‍ය විමානයෙන් අර වඩින්නේ දිව්‍ය පුත්‍රයන් නේද?
අපි ඉන්නේ මේ පානදුරේ වෙසක් තොරණ ඉදිරිපිටද එහෙම නැත්නම් දිව්‍ය විමානයකද කියලා. කිසිම දවසක මේ වගේ දේවල් වෙසක් තොරණකින් මම නම් දැකලා නැහැ. බලන්න ඕන් අර මල් ඉසිනව නේද? අලංකාර සුවඳවත් මල්. දැනෙනවද මේ මල් වල සුවඳ? මී අන්න දෙවියනේ විස්මයජනක සිදුවීම් සිද්ධ වෙනවද මේ වගේ වෙසක් තොරම්බල? ඔව් සිද්ධ වෙනවා. හැබැයි ඒ පානදුර එක්සත් පොදු වෙළඳපොළ බෞද්ධ සමිතියෙන් ඉදිකරන වෙසක් තොරණවල පමණයි. ශ්‍රී ලංකා ඉතිහාසයේ අතිශයින් ප්‍රථම වරට යන්ත්‍රානුසාරයෙන් කැරකෙන පරිවාර කූඩු 16 බැගින් කූඩු 32ක් මත ඉදි වූ සුවිසල් වෙසක් තොරණ. ඔය පින්නතුන් මීට පෙර දැකලා තිබෙනවද? ඉතින් ගිනස් පොතට නොයාති ඒ විදිහ මේ වගේ දේවල්. අලුතින් යමක් දකින්න නම් අනිවාර්යෙන්ම පැමිණෙන්න ඕනේ පානදුර එක්සත් පොදු වෙළඳපොළ බෞද්ධ සංගමයේ සංවිධානයේ ඉදිවෙන මෙන්න මේ වෙසක් තොරණ අභියසට. ඉතින් යාළුවනේ පානදුරේ මේ තොරණත් මාරම ලස්සන විදිහට නිර්මාණය කරලා තිබ්බා. ඉතින් අපේ channel එක subscribe කරගෙන මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා නම් ඒකත් comment එකක් දාගෙන තවත් යාළුවෙක්ටත් බලන්න share කරලා දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා ඔයාලා හැමෝගෙම.